ඔබ දන්නවාද මේ ලෝකයේ තියෙන බොහෝ ආදර කතා බිඳී යන්නේ ඇයි කියලා? බොහෝ දෙනෙක් ආදරේ සොයන්නේ බොරදියක් වනි කලකිරුණු සැකයෙන් පිරුණු හදවතකින් නිසයි. ඔබත් මෙතෙක්කල් ආදරේ සිව්වේ මට කවුරුත් නැහැ, මම තනිවෙලා කියන හිස් බවෙන් නම් අද මේ වීඩියෝව ඔබේ ජීවිතය උඩු යටිකුරු කරාවි. අද මම ඔබට කියා දෙන්නේ දහස් ගණනක් පැරණි නමුත් බොහෝ දෙනෙක් නොදන්නා රහස්‍ය ක්‍රමවේදයක්. එය නිලුම් මලේ හෘද තාක්ෂණය, The Lotus Heart Technique ලෙස හඳුන්වන්න පුළුවන්. අපි හැමෝම දන්නවා නිලුම් මල හටගන්නේ බොරදියේ කියලා. නමුත් එය කිසිම දිනක ඒ බොරදියට ගැති වෙන්නේ නැහැ. එය ඉහළටම ඇවිත් ඊටාම පිරිසිදු ලෙස විකසිත වෙනවා. ඔබේ ජීවිතයත් ඔබේ අතීතයත් කොතරම් කටුක වුණත් නිලුම් මලක් වගේ ඔබේ හදවත පිරිසිදු කරගෙන විශ්වයේ තියෙන පිරිසිදුම ආදරය නොමිලේ කියා පසුව මුදල් ඉල්ලා කරදර කරන චීවරධාරීන්ට ගුරුන් වහන්සේලාට ගුරු මෑණිවරුන්ට ඔබත් හසු වූවාද? ඔබගේ මුදල් නිකරුණේ නාස්ති නොකරන්න. ඔබට අවශ්‍ය ඕනෑම යන්ත්‍රමන්ත්‍ර ගුරුකමක් සාධාරණ මුදලට කර ගැනීමට කුසුමාවතී ගුරු මෑණියෝ අමතන්න. ස්ත්‍රී පුරුෂ වශී ගුරුකම්, මත්පැන් සදාහටම නවතාලීම, නඩුගබ වලින් නියත ජය ලබා දීම, හැරගිය පෙම්වතා පෙම්වතිය දෙපා මුලටම ගෙන්වා දීම, දීපල ආරක්ෂාව ඇතුළු සියලුම ගුරුකම් සාධාරණ මුදලකට කර ගැනීමට දැන්ම අමතන්න. කුසුමාවතී ගුරු මෑණියෝ. ඊමෝ, වයිබර්, WhatsApp සඳහා 071 976 0511. ඔබ විතටම චුම්බකයක් වගේ ඇදගන්නා ආකාරය අද මම ඔබට පියවරින් පියවර කියා දෙනවා. ඔබ මේ වීඩියෝව බලලා අවසන් වෙද්දී ඔබ ආදරය සොයාගෙන යන කෙනෙක් නෙවී, ආදරය ඔබව සොයාගෙන එන කෙනෙක් බවට පත්වෙලා ඉන්නවා. ඒ නිසා එකම මොහොතක්වත් මග නොහැර මේ සුන්දර ක්‍රියාවලියට සූදානම් වෙන්න. පුරාණ ප්‍රඥාවට අනුව අපේ ශරීරයේ තියෙන ප්‍රධාන ශක්ති මධ්‍යස්ථාන, එහෙමත් නැත්නම් චක්‍ර හඳුන්වන්නේ නෙළුම් මල්වලට සමාන කරලයි. විශේෂයෙන්ම අපේ පපුවේ මැද තියෙන හෘද චක්‍රය, හාට් චක්‍ර හෝ අනාහාත චක්‍ර, පෙති 12ක් තියෙන නෙළුම් මලකට සමාන කරනවා. ආදරය අපේ ජීවිතයට එන්න නම් මේ හෘද චක්‍රය නැත්නම් ඔබේ හදවතේ තියෙන නෙළුම් මල විකසිත වෙලා තියෙන්න ඕන. බොහෝ දෙනෙක්ගේ හදවත් නෙළුම් මල වගේ නෙවී, එය පොහොට්ටුවක් වගේ තදින් පියවිලා තියෙන්නේ. අතීතයේ වුණු රිදවීම්, බිය, සැකය සහ ක්‍රෝධය නිසා ඔබේ හදවත පොහොට්ටුවක් වගේ වැහිලා තියෙන තාක්කල් විශ්වයෙන් ලැබෙන ආදරය ඇතුළට එන්න බැහැ. එය හරියට වීදුරු බෝතලයක මූඩිය වහලා එය මහා සාගරයට දැම්මත් බෝතලය ඇතුළට වතුර බිඳක්වත් නොයනවා වගේ වැඩක්. නෙළුම් මලින් අපට උගන්වන පළමු පාඩම තමයි නොඇලීම, ඩිටැච්මන්ට්. නෙළුම් පෙත්තක් උඩට වතුර බිඳක් වැටුණත් එය පෙත්තේ තැවරෙන්නේ නැහැ. එය ලිස්සා යනවා. ඔබේ ජීවිතයට ආපු නරක අත්දැකීම්, දුක්බර මතකයන් නෙළුම් පෙත්තක් වගේ ලිස්සා යන්න හරින්න. ඒවා හදවතේ තබා ගන්න එපා. හදවත පිරිසිදු කරගත් විට එය ඉබේම විකසිත වෙන්න පටන් ගන්නවා. දැන් අපි සූදානම් වෙන්නේ නෙළුම් මලේ හෘද තාක්ෂණය ප්‍රායෝගිකව අත්හදා බලන්න. මෙය කිරීම සඳහා ඔබට නිදහස්, නිශ්ශබ්ද තැනක් අවශ්‍යයි. ඔබට පුළුවන් නම් එක් පිරිසිදු නෙළුම් මලක්, පොහොට්ටුවක් හෝ පිපුණු මලක් ඔබේ ඉදිරියෙන් තබා ගන්න. ඒවා නැත්නම් නෙළුම් මලක ඊටාම පැහැදිලි ඡායාරූපයක් ඔබේ මනසින් මවා ගන්න. දැන් සුව පහසු ඉරියව්වකින් ඉඳගන්න. ඔබේ කොන්ද කෙලින් තබා ගන්න. දාස්
මෘදු ලෙස පියාගන්න. ගැඹුරු හුස්මක් ගන්න. හුස්ම පිට කරන විට ඔබේ මුළු ශරීරයම පොකුණක ඇති නෙළුම් මලක් වගේ සැහැල්ලු වන බව සිතන්න. ඔබේ මනසේ තියෙන අනවශ්‍ය සිතුවිලි, කලබලකාරී බව දැන් නිසල වෙමින් පවතිනවා. පොකුණක වතුර නිසල වන විට එහි පතුල පිනෙනවා වගේ ඔබේ මනස නිසල වන විට ඔබේ සැබෑ ආදරණීය ස්වභාවය ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඔබේ අවධානය ඔබේ පපුවේ මැදට හෘද චක්‍රය වෙත රැගෙන එන්න. දැන් ඔබේ හදවත ඇතුලේ ඊටාම ලස්සන, පිරිසිදු, රෝස පැහැති නෙළුම් පොහොට්ටුවක් තියෙනවා මවා ගන්න. එය ඊටාම මෘදුයි. එයින් දිව්‍යමය සුවඳක් හමනවා. ඔබ හුස්ම ඉහළට ගන්නා සෑම විටම ඒ හුස්ම ඔබේ හදවතේ ඇති නෙළුම් පොහොට්ටුව වෙත ගොස් ඊට ජීවය දෙනවා කියා සිතන්න. ඔබ හුස්ම පිට කරන සෑම විටම ඊ නෙළුම් පොහොට්ටුවේ පිටි එකින් එක ඊටාම සිමින් විකසිත වන බව මවා ගන්න. පළමු පෙත්ත පිපෙනවා. ඔබ ඔබේ අතීතයේ වූ රිදවීම් වලට සමාව දෙනවා. දෙවන පෙත්ත පිපෙනවා. ඔබ ඔබේ බිය සහ සැකය නිදහස් කරනවා. තුන්වන පෙත්ත ඔබ ඔබටම ආදරය කරන්න පටන් ගන්නවා. තත්පර 10ක නිශ්ශබ්දතාවයක්. දැන් බලන්න ඔබේ හදවතේ ඇති නෙළුම් මල සම්පූර්ණයෙන්ම විකසිත වෙලා ඊ මහා ප්‍රභාස්වර රන්වන් ආලෝකයක් ඔබේ මුළු ශරීරය පුරාම විහිදී යනවා. ඔබ දැන් ආදරී උල්පතක්. ඔබෙන් නිකුත් වෙන්නේ පිරිසිදු, කොන්දේසි විරහිත ආදරයේ තරංග පමණයි. ඒ රන්වන් ආලෝකය ඔබේ ශරීරයෙන් ඔබට මුළු විශ්වය පුරාම විහිදී යනව මවා ගන්න. ඔබ විශ්වයට පණිවිඩයක් දෙනවා. මගේ හදවත විවෘතයි. මම සැබෑ ආදරය පිළිගන්න සූදානම් කියා. ඔබේ හදවතේ ඇති නෙළුම් මල විකසිතව තබාගෙන මම පවසන මේ ධනාත්මක වැකි ඔබේ මනසින් මා සමග පවසන්න. මගේ හදවත නෙළුම් මලක්සේ පිරිසිදුයි. එය සැබෑ ආදරය ලැබීමට සූදානම්. මම මටම අවංකවම කොන්දේසි විරහිතව ආදරය කරනවා. අතීතයේ වූ සියලු රිදවීම් වලට මම සමාව දී ඒවා නිදහස් කරනවා. සෑම දිනකම මා වෙත විශ්වයේ පිරිසිදුම ආදරය ඇදී එනවා. මා සොයා යන ආදරය මට ගෞරව කරන, මාව අගය කරන උතුම් ආදරයක්. මගේ ඇතුලාන්තයේ ඇති ආදරය බාහිර ලෝකයට ආලෝකයක් වෙනවා. මම ආදරයෙන් පිරුණු, සතුටින් පිරුණු ජීවිතයකට උරුමකම් කියනවා. මට ලැබී ඇති සියලු ආදරය වෙනුවෙන් මම විශ්වයට කෘතඥ වෙනවා. දැන් ඔබට පුළුවන් ඊටාම සෙමින් මෘදු ලෙස ඔබේ දැස් විවෘත කරන්න. ඔබේ පපුව මැද තවමත් ඒ නෙළුම් මල විකසිතව තියෙනවා වගේ දැනෙනවා නේද? ඒ සංසුන් ආදරණීය හැඟීම ඔබේ මුළු දවස පුරාම පවත්වා ගන්න උත්සාහ කරන්න. නෙළුම් මලී හෘද තාක්ෂණය කියන්නේ එකපාරක් කරලා නතර කරන දෙයක් නෙවෙයි. මෙය දිනපතා පුහුණුවක් බවට පත් කරගන්න. සෑම උදෑසනකම අවදි වූ සැනින් විනාඩි 5ක් වෙන් කරලා ඔබේ හදවතේ ඇති නෙළුම් මල විකසිත වන ආකාරය මවා ගන්න. විශේෂයෙන්ම ඔබට කේන්තියක්, දුකක් හෝ බියක් දැනෙන මොහොතක වහාම ඔබේ අවධානය හදවතට රැගෙන එන්න. ඒ කේන්තිය නෙළුම් පෙත්තක් උඩින් වතුර ලිස්සා යනවා වගේ ඈත් කරලා හදවතේ මල විවෘතව තබා ගන්න.
ඔබේ හදවත පිරිසිදු සහ විවෘතව තබාගන්න තරමට සැබෑ ආදරය ඔබ වෙත ඇදී එන වීගය වැඩි වෙනවා. මේ වීඩියෝවෙන් ඔබට ලැබුණු ධනාත්මක ශක්තිය තවත් කෙනෙකුට බෙදා දෙන්න වීඩියෝව ෂෙයා කරන්න. මගේ හදවත නෙළුම් මලක්සී විකසිතයි කියා පහලින් කමෙන්ට් කරන්න. එය ඔබේ යටිසිතට දෙන අවසන් සංඥාවයි. ඔබේ ජීවිතය නෙළුම් මලක් වගේ සුන්දර පිරිසිදු ආදරයෙන් පිරී ඉතිරී යන්නට කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබට ආදරණීය සුන්දර දවසක් වේවා. විශ්වයේ ආශිර්වාදය ඔබටයි.